සමහර දේවල් අහිමි වෙනකොට දරා ගන්න බැරි වෙනකොට ගොඩාක් මිනිස්සු මොකද කරන්නේ? ඔයාට මතක නම් අවුරුදු 2-3කට ඉහතදී දෙමෝපියන්ට මතක ඇති මේ ග්‍රවුන්ඩ් එක ළඟ කැම්පස් ගිය දෙන්නෙක් ප්‍රේමවන්තය සහ ප්‍රේමවන්තිය කැම්පස් ගිය දෙන්නෙක් ග්‍රවුන්ඩ් එකේ මුණ ගැහිලා ඒ කොල්ලා අයිනවා 16 පොලකට පිහියෙන් 16 පොලකට පිහියෙන් එනලා මෙයා අර ආදරෙන් පරිස්සමට බලාගත්ත මෙයාගේ පෙම්වතිය මරා දමනවා මේ ග්‍රවුන්ඩ් එකේ පැවිලියන් එක උඩදී. එතකොට කැම්පස් එකට යන්නේ පුතේ ලක්ෂ 2ක් විභාගෙ ලියනවා. A level. ඕකෙන් 18000ක් විතර තමයි කැම්පස් එකේ කැපැසිටි එක තියෙන්නේ. 18000යි කැම්පස් එකට යන්නේ. ඔයා හිතන්නකෝ ලක්ෂ 2කින් අස්සෙන් 18000ක් කියන්නේ කොච්චර ස්පිරිට් එකක්ද නේද? IT එකට ගිහිල්ලා තියෙන්නේ. කැම්පස් එකට යන්නේ. ලේසි නෑ. එච්චර උගත් දෙන්නෙක්ට මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වුණේ ඇයි? එයාගේ හදවතේ සාහිත්‍ය මෙරිලා ගියා. එයාට දරා ගන්න බැරුව ගියා. පුතේ ජීවිතය කියන්නේ හිමිවීම අහිමිවීම. ඒක අපි පිළිගන්නම වෙනවා. අපිට ගොඩාක් වෙලාවට අපි ආදරෙන් පරිස්සමට මේ වෙලාවේ ළඟ තියන් ඉන්න දේවල් අපේ බල්ලා පූසා නේද? අම්මා තාත්තා බිරිඳ ස්වාමියා ආදී අපේ භෞතික යාන වාහන මිල මුදල් මේ සියල්ල යම් මොහොතක අපිට මොකද්ද වෙන්නේ? අහිමි වෙන්න පුළුවන්. ඒ අහිමි වෙන දේ දරා ගන්න බැරි වුණොත් අපිට නේද? ඒ අහිමි වෙන දේ අපිට දරා ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? දරා ගන්න බැරි වුණොත් අපි ප්‍රකෝප වෙනවා. ඒ අහිමි වෙච්ච එක අපිව දාලා ගිය එකෙක් නම් ඌට ගහන්න, මරන්න, බයින්න, අතපය කඩන්න හිතනවා. හැබැයි ඒ ගිය කෙනාට සුබපතලා අපිට අපේ හිත හදාගෙන අපේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් නම් අන්න එතන පුතේ බුද්ධිමත් දරුවෙක්, ගුණවත් දරුවෙක් බිහි වෙනවා.